හාජි විනාස්සේ හැමෝටම විදුණා අද ගෙනල්ලා තියෙනවා අපේ ටෝකියෝ රෙන්ජර්ස් කියන සුපිරිම සීරීස් එකේ එපිසෝඩ් 9 එක. ඉතින් කලින් එපිසෝඩ් ටික බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. ඒවැ ලින්ක්ස් මම පහලින් දාලා තියන්න. ඒ වගේම බූලොක් කියන ඇනිමේ එකත් බැලුවේ නැත්නම් දැම්ම ගිහින් බලන්න. ගායිස් පොඩ්ඩක් පරක්කු වෙනවා එපිසෝඩ් ටික දාන්න. මොකද මම පන්ති හින්දා බිසි වෙලා ඉන්නේ. ඒ වුණාට මම පුළුවන් තරම් ඉක්මනට එපිසෝඩ් ටික ඉවර ගන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් වැඩි කරන්න තියන් මෙන්න සුපිරිම එපිසෝඩ් එකට. මේ එපිසෝඩ් එක පටන් ගන්න යනකොට මිස්සුවයි ටකමිචි ඉක්මනට දුවගෙන යනවා පායාන් ඉන්න තැනට. ඉතින් මේ දෙන කැලේ මැද යන ගමන් තමයි ඉන්නේ. ඊට පස්සේ අපිට පේන්නන්නේ පායාන් සහ රේගන්ව. ඊට පස්සේ අපේ රේගන් කුඩේ එමාට දීලා ඉස්සරහට එනවා. ඉතින් ඊට පස්සේ අපේ රේගන් කියනවා මම දන්නවා ඔබ එච්චර කැමැන්තෙත් නෙමෙයි ඉන්නේ උණ දෙයට කියලා. ඔබ කොහොමත් මාත් එක්ක තරහින් ඉන්නේ. ඔබට ඕන නම් මාත් එක්ක ගහ ගන්න අපි මේක කරමු කියලා. රේගනුයි අපේ පායානුයි දෙන්නා මූණට මූණට බලා ඉද්දි අපේ රේගන්ට ඇවිල්ලා මෝබියස් කෙනෙක් ඇවිල්ලා පිටිවසෙන් පොල්ලෙන් ගහනවා. ඉතින් මෙතනින් කට් කරලා අපිට වෙන්නේ ටකමිචි මිස්සුවයි දුවගෙන එන දර්ශනය. අපි මේක ඉම්මට දැනුම් දෙන්න ඕනේ ඩ්‍රේගන්ට කියලා ටකමිචි කිව්වත් මිස්සුවයා කියන පායාගේ බයික් එකේ දැන්ටමත් දැක්කනේ දැන්ටමත් මොනවා වෙලාද දන්නේ නැහැ කියලා. ඊට අපේ ටකමිචිට මතක් වෙන්නේ අපේ නවතෝ කිව්වේ 50 දිනක් සමන්විත බයික් කල්ලිය සමග අගෝස්තු 3 වෙනිදා තරුණයේ සටන් කරලා තියෙනවා ටෝකියෝ මුසායි දේවස්ථානයේ රථගාලෙදී. ඊට පස්සේ අපේ ටකමිචි මිස්සුවයා නවත්තලා අහනවා අපි හිටපු එක ඇරෙන්න වෙනත් රථගාලවල් තියනවාද කියලා. ඔව් මං හිතන්නේ පිටිපස්ස එකක් තිබ්බා කියලා මිස්සුවයා කියනවා. එහෙනම් ඒක එතන කියලා අපේ ටකමිචි විරුද්ධ පැත්තට දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපි මිස්සුවයා මෙයාගේ පස්සෙන් යනවා. ඉතින් අපි හිනාවත් පාස් කරන් මේ දෙන්න දුවනකොට අපි හිනාටත් තේරෙනවා මොකක් හරි කලබලයක් කියලා. ඒක කෙලවරේ කියලා මේ දෙන්න මෙතන වංගුවෙන් හැරෙනකොටම පුදුම තාගත් දෙයක් තමයි වෙලා තියෙන්නේ. මෝබියස්ලා කණ්ඩායමේ හොයන ටිකක් මෙතන වැටිලා ඉන්නවා පෙන්නනවා ගුටි ගාලා. ඒ වගේම අපිට එහා පැත්තෙන් පෙන්නනවා මෝබියස්ලාත් එක්ක සටන් ගන්න අපේ ඩ්‍රේගන්ව. මොන මගුලක්ද මේ ඔබ මෙතන ගානේ පායාන් මෙතන මොකද්ද ඔබ මෝබියල්ස් එක්ක කරන්නේ කියලා අපේ මිස්සු යහනවා. දැන් පායාන් ඔබ මහ බයකුල්ලෙන් පැනපු ගමන් ඔබ පොල්ලෙන් ඔලුවට ගැහුවා ඩ්‍රේගන්ගේ කියලා අපේ මා කියනවා මෙතෙන්දී. අර මහන්සි මගේ ඔලුව කියනවා කියලා අපේ ඩ්‍රේගන් මෙතන ඉඳගෙන අපේ මිස්සු යාරි තුටි බාර දෙනවා. මං තාම කිව්වසාමව දැක්කේ නැහැ. සීත් ඌ කොහේ ඉඳන් පහර දෙයිද දන්නේ නැහැ කියලා අපේ ටකමිචි හිතනවා. මොකද කරන්නේ මුන් ඔක්කොම එකට පහර දුන්නා අපි මොකද කරන්නේ කියලා අපේ ටකමිචි හිත ඉන්නකොටම එතනින් බයික් එකේ සද්දයක් එන. ඉතින් ඒ බයික් එකේ සද්දය වුණ ගමන් අපේ ඩ්‍රේගන්ට සැනසුම් සුසුමක් හෙලනවා මෙයා. ඉතින් මෙතනට මේ ගින්දර වගේ ඉන්නේ වෙන කවුරුත් නෙමෙයි අපේ මයිකි තමයි. උඹ මට වෙන තැනකට එන්න කියලා කෝල් එකක් කරන් මේ ඩ්‍රේගන්ට පහර දෙන්න නේද හැදුවේ. ඒකත් මගේ පිට දාලා ටෝමන් දෙකට කඩන්න නේද උඹ හැදුවේ කියලා පායාන්ට අපේ මයිකි කියනවා. මට කියනවා තමුසේ පාලනය ගන්නේ කවුද රවට්ටලා කියලා අපේ මයිකි කියනවා. අපේ ටකමිතර මතක් වෙන්නේ අපේ නවතෝ කිව්ව ටෝමන් දෙකට කඩන්න හදපු මිනිහා කවුද කියලා කියන වචන ටික. මම පුදුම වුණා. හැම දෙයකටම පස්සේ තමුන් නිකන් නිකමෙක් කියලා මෙතනට එනවා. මෙතනට අමුතු උස පුද්ගලයෙක් එනවා. දුඹ කියලා මයික් කියවුවාම අපේ ටකමිති බලනවා මේ මොකಾದ කියලා. මම තමයි දැනට බාර මෝබියස්ලාව බාර වෙ ඉන්නේ. මම තමයි හන්මා කියලා මෙයා උත්තර දෙනවා. නියමයි. ඒතකොට තමුසි තමයි වැඩ කරන්නේ නැති මයිකි කියලා අපේ හන්මා කියනකොටම අපේ මයිකිගේ සුපුරුදු පාපහර මෙයාට එල්ල වෙනවා. ඒත් මෙයා මේක සුපිරියට කවර් කරනවා. ඉතින් මයිකිට පුදුමයි මේක මොකද්ද මේ වෙන්නේ කියලා. අපේ හැමෝටම පුදුමයි මේ මොකද්ද මේ උනේ කියලා. අපි හදන්නේ ටෝමොන්න දූවිලි කරලා දාන්න. ඒක වේදනාවක් තමයි. ඒ හින්දා අපිට ඕන උඹලවත් එක්ක ගහ ගන්නවා බලන්න කියලා අපේ හන්මා කියනවා. ඒත් එක්ක කොහොම හරි වෙනවා මගේ අත් දෙකෙන්ම පරද්දන්න බැරි මයිකිව මරලා දාන්න පුළුවන් කියලා අපේ හන්මා කියනවා. ඉතින් මේ කතාව අතරතුර හෙන සෙට් එකක් මෙතනට එනවා මෝබියස්ලාගේ. මෙතන මිනිස්සු 100ක් විතර ඉන්න. උඹලා මොකද්ද දැන් කරන්න හදන්නේ කියලා අපේ හනම අහනවා. ඉතින් ඊට පස්සේ අපේ ටකමිතර මතක් වෙන්නේ මොන මගුලක්ද මෙතන වෙන්නේ කියලා. ඔතෝ මෙහෙම දෙයක් ගැන කිව්වේ නෑනේ. මොනවාද මේ වෙන්නේ මගේ වෙයිට් පොඩ්ඩක් ඉන්න මගේ වැරද්දක්ද මේ ඉතිහාසයේ ගමන් ගන්න වෙනත් දිශාවකටද කියලා අපිට ටකමිචි හිතනවා. ඉතින් අපිවත් පුදුම කරමින් මෙතන ටෝමන් වල කොඩිය ලෙල්ල දෙන්න පටන් ගන්නවා. ඒ වගේම බයික් කාර්ය සෙට් එකම මෙතනට එන්න පටන් ගන්නවා ටෝමන් වල කණ්ඩායමේ. මෙතනට අපේ ටෝමන් වල කෙලිම කැප්ටන්ලත් මෙතනට බහිනවා. ඉතින් මෙතනට සුපිරිම සටනකට සූදානම් වෙන්න තමයි මෙතන හදන්නේ අපි කට්ටිය. ඉතින් මෙතන මාරාන්තික ටෝමන්ලයි මෝබියස්ලයි සටන පටන් ගන්න තමයි යන්නේ. මෙතන ඩ්‍රේගන් උතිස්සාට ඇවිල්ලා සුපිරිම ෆයිට් එකක් දෙන්න හදනවා. ඉතින් ඊට පස්සේ අපේ ටකමිචි කියනවා ඩ්‍රේගන් මැරෙන්න නම් එපා කියලා මෙයා හිතනවා. ඉතින් එතකොටම අපේ සුපිරිම ෆයිට් එක මෙතන පටන් ගන්නවා. ඔක්කොම මරලා දාපාලා කියලා අපේ හනමා කියනවා. එතන දැන් කූඹි වගේ මෙතන ගහ ගන්න පටන් ගන්නවා. හැම එක්කෙනාම මොනවා වුණත් මම ඩ්‍රේගන්ව ආරක්ෂා කරන්න ඕන කියලා අපේ ටකමිචි ඩ්‍රේගන් හොයනවා. එතන ඩ්‍රේගනුයි අපේ ඩ්‍රේගනුයි මයිකී සුපිරිය සටන් කරනවා වගේම අපේ හනමා සුපිරිය සටන් කරනවා අපිට පෙන්නනවා. කැප්ටන්ලත් නිකන් ඉන්නේ මේගොල්ලෝ සුපිරි වැඩ වගේ තමයි අපිට වෙන්නේ. මෙතන සුපිරිම ෆයිට් එකක් යනවා. ඒ වුණාට අපේ ටකමිති නම් ඩ්‍රේගන් හොයනවා. ඉතින් මේම ඩ්‍රේගන් හොය යද්දි අපේ ටකමිති මෙතන වැටෙනවා. මොන මගුලක්ද මේක නිකන් වුණා මේ සටන හින්දා ඩ්‍රේගන් කුම කියෝ සමහර ලේසියෙම මරලා දාන්න පුළුවන් කියලා අපේ ටකමිති හිතනවා. ඒත් මට අතීතයේදී ඩ්‍රේගන් කුම ආරක්ෂා ගන්න වෙනවා. මට මොකද්ද කරන්න කියලා අපේ ටකමිති හිතා ගන්න බැරුව ඉන්නේ. එහෙම කරේ නැත්තම් හිනටයි තව අකුණුයි මැරෙනවා අනාගතයේදී.
ඊට පස්සේ අපේ මයික ගිහින් ඉන්නවා අපි පාහි චාන් හම්බෙන්න. ඉතින් මෙතන ඉන්න කට්ටියට අපි මයික ගහලා දාලා මොකද්ද මේ කරන්නේ උඹ මහ බයගුල්ලෙක්ද? ආයි රේගනුයි පාහි චාන් ගැන කතා කරලා ඉවර වෙලා තිබ්බේ. මගුල තමයි උඹලා මොකුත් කරේ නැහැ කියලා අපි පාහි යාන් කියනවා. ඒක ඉවරයි කියලා කිව්වහම පාහි චාන් අවුනාට පස්සේ අපි මොනවද එයා බේර ගන්න කරේ කියලා අපි පාහි යාන් අහනවා. ඊපස්සේ අපි මයිකිට මෙයා ගහනවා. ඒ වුණත් අපි මයික් කරන වැඩි අපි පාහි යාන්ගේ ඔළුවට අත තියලා ඔළුව තියලා බලපන් මගේ දිහා. බලපන් මගේ දිහා මම hina වෙලා ඉන්නේ මම පාහි චාන් අවුනා පස්සේ කවදා hina වෙලා තියනවද? ඒක ලොකු වේදනාවක් බං. ටකමිති කිව්වා මායි කේන්ද්‍රේනෝ රණ්ඩු වෙලා ටෝමන් දෙකට කැඩුනහම පස්සේ ඒක ලොකු දුකක් කියලා. ඉතින් උඹ ඇති වෙනකම් මට ගහපන් මගේ පවුලේ උන් එක්ක මට සටන් ගන්න ඕනේ නැහැ කියලා මේ මයික් කියනකොටම අපේ පාය යාන්ට ඇඬෙනවා. ඊට පස්සේ අපිට ටික වෙලාවක් ගිහිල්ලත් මේගොල්ලෝ සටන් ගන්න අපිට වෙනවා. ඒ වුණාට ටකමිති තාමත් ඩ්‍රේගන් හොයනවා. ඒ වුණා ඊට පස්සේ අපේ ටකමිති කල්පනා කරනවා ඩ්‍රේගන් කොහෙද කියලා. එයා කෑ ගහනවා මෙතන. ඊට පස්සේ මට ඩ්‍රේගන් උනා කියෝසාමයි හොයාගන්න බෑ කියලා මෙයා හිතනවා. ඉතින් මෙයාව එක පුද්ගලෙ පහු කරා යනවා මේ කවුරුත් නෙමෙයි කියෝසාමා. ආගාව තිබ්බ පීයෙන් ලේවැක් වෙනවා පේනවා අපේ ටකමිතිට බය හිතනවා දැන්. එයා හැරිලා බැලද්දි ඩ්‍රේගන් වැටිලා ඉන්නවා. එයාගේ ඩ්‍රේගන්ගෙන් ලේ ගොඩක් යනවා. එතකොටම අපි ටකමිති ඩ්‍රේගන් කියලා කෑ ගහනවා. ඉතින් මෙතනින් මේ සුපිරිම එපිසෝඩ් එක කරනවා. ඉතින් ඊළඟ එපිසෝඩ් එකේ බලමු අපි ඩ්‍රේගන්ට මොකද වෙන්නේ කියලා. ඒ වගේම අපේ channel එක subscribe කරේ නැත්නම් දැම්ම subscribe කරන්න අමතක කරන්න එපා. ඒ වගේම මේක එපිසෝඩ් එක ගැන කමෙන්ට් එකක් දාන්න යන්න අමතක කරන්නත් එපා. නොදන්න යාළුවන්ට ෂෙයා පාරක් දාන ගමන්ම අදර මං ගින් එන්න හැමෝටම හරිගතෝ සයිමස්.